හයි ගයිස් ඔන්න ඉතින් අද තවත් වීඩියෝ එකක් අරන් ඉන්නේ බලමු අද කොහෙද යන්නේ කියලා. ඇත්තටම කොහොමද අද කොහෙද යන්නේ නෙමෙයි තියෙන්නේ මම පොඩි ටෙස්ට් රයිඩ් එකක් යන්නේ මේ අර මගේ කැම් එකට මේ මම හෝල්ඩර් එකක් ගත්තා. ඒක දැන් මාස 3ක් විතර නෝ අරගෙන තාම ඒක මම ටෙස්ට් කරගන්න උන්නේ. අද යන පොඩි ටෙස්ට් රයිඩ් එකක් ඒ කැමරාව මම චින්න එක ඒරියා එකේ ඇඩැප්ට් කරලා තියෙන්නේ. ඒක කොහොමද view එක කියලා පොඩි ටෙස්ට් එකක් දාගන්න අද මම පොඩි ටෙස්ට් රයිඩ් එකක් යන්නේ. ඉතින් යමු මාත් එක්ක පොඩි ටෙස්ට් රයිඩ් එකක්. ඔයගොල්ලෝ මොකද හිතන්නේ මේ view එක ගැන? මං හිතන්නේ තා පොඩ්ඩක් කැම් එක පල්ලෙහාට ආවා නම් හොඳයි වගේ කියලා. මෙතන උඩ කන්දෙන් උඩ දානකොට තමයි මට මාර මාතලේ වෙන්නේ. මට පොලිසියෙන් අත දැම්මා වගේ මම දැක්කේ. ඇත්තටම මට නෙමෙයි අත දාලා දෙන්නේ හැබැයි ස්කූටියට. මං තා පොඩ්ඩෙන් නවත්තනවා මේ මං හිතුවේ මට අත දැම්මා කියලා පොලිසියෙන්. ඉතින් මං පාස් කරලා යනවා පට ගන්න. මේ වෙලේ කියවනවා මෙතන තියාගෙන මං හිතුවේ මට පොලිසියෙන් අත දැම්ම කියලා ඇත්තට. මං ඊට පස්සේ කල්පනා කරා මේ පාරේ ඉතර කෙලින් එක දිගට ගින් මේක ටෙස්ට් කරගන්න ටිකක් අමාරුයි කියලා මම පට ගාලා ඒ නිසා SOS එක පැත්තට හරව ගන්නවා මේ ඒ පාරේ වාහන මේ වෙලාවට අඩුයි ටිකක් ඒ වෙලාවට මේ ඒ නිසා මට පොඩ්ඩක් මේ පාරේ රයිඩ් එක ලේසි වෙයි කියලා හිතුණා. ඒ නිසා මම පට ගාලා මේ පැත්තට හරව ගන්නවා. මේ පාරත් මම ටිකක් දුර යනවා. මම මේ වෙලේ පොඩි සින්දුවක් කියනවා. මම ඒ ටික මියුට් කරන්න ඕන. ටිකක් දුර යනකොට පොඩි තුන දැන් ඇති ගියා. අනිත් පැත්තට එන්නත් උන කොහොමද බැටරිත් නැහැ. එච්චර දුවන බැටරිත් නැහැ. ඊට පස්සේ මම කල්පනා කරා නවත්තලා හරව ගන්න ඕන කියලා. මට මේ වෙලේ හිතුණා මේ කැමරාව පොඩක් ඇඩැප්ටර් මේක මේ මට පේන්නේ නැහැ මේක කොහේ රෙකෝඩ් කරනවද කියලා මටවත් හිතා ගන්න බැරි නිසා මම පොඩක් පැත්තකින් අයිනේ නවත්තලා මේ කල්පනා කරා ෆෝන් එක ගහගත්තා නම් හරි කියලා. මොකද ෆෝන් එකෙන් මට බලන්න පුළුවන් ලයිව් මේක මොනවද පේන්නේ කියලා. ඒ නිසා මම මේ පොඩක් බයික් එක නවත්තලා ෆෝන් එක මෙතෙන්ට ගහගන්න හිතුවා. හරි ඉතින් ඔන්න මම ෆෝන් එක ගහගෙන තියෙන මම හිතුවා දැන් ඇති ආරේට ගියා. අම්බලන්ගොඩ පැත්තට ගියා ඇති කියලා හිතුණා. ඒ නිසා මම පට ගාලා මේ යුටර්න් එකක් දාගෙන ආයි යනවා මේ පැත්තට මම ෆෝන් එක ගහගත්ත හෝල්ඩරේට. දැන් මට බලා ගන්න පුළුවන් රෙකෝඩ් view එක. මේ හරි දැන් මට මාරම වැඩක් වෙන්නේ මේ හරි යනකොට පූසෙක් පයින්නවා එක පාට බයික් එක ඉස්සරහට. ඌේ සායි මාව දැකලා බෑ හොඳට පස්සට එනවා. මම බ්‍රේක් ගහ ගන්නවා බෑ උලක් නෑ. පූසත් පාරව දෙක පාට පාරවයින් පූසත් මං ළඟට ගන්න දැක්කේ නෑ මාව. හරි ඉතින් ඔන්න මං ආයිත් මේ බණ්ඩාරගම පාර දාගෙන තියෙන මේ හරි තාමත් ඉන්න පොලිසියෙන් නවත්තලා ඒගොල්ලෝ කට්ටි ඉන්න මම එනකොට දැන් මං එන කන්දෙන් උඩට ගන්නකොට තමයි ඒගොල්ලෝ එවිල ඉතින්ට ආවේ. මං ආයෙ එනකොට ඒගොල්ලෝ එතන ඉන්නවා. මම මේ විලවිල පොරි ගහනවා කට්ටියට. මේ කන්ද උඩ මෙතන කන්ද උඩ පොලිසියෙන් මෙතන කන්ද උඩ පොලිසියෙන් ඉන්නවා. හොඳ කැම් එක ගහගෙන ඉන්නකොට බැලුවා නැත්තේ නෑ කැම් එක ගහන්න දෙන්නේ. හරි ඉතින් අද මේ vlog එක ඉවරයි. ආයෙත් අලුත් vlog එකකින් හම්බෙමු.